මං අද වීඩියෝ එකක් කරන්නත් ඕනි. මං ගාව තියෙන කාඩ් පැක්ස් දෙකක් නේ. මේ වගේ මොකද්ද කරන්නේ? ෆ්‍රෙන්ඩ්ස් අබ්බල මේ වගේ මොකද්ද කරන්න පුළුවන් කියලා. ලෙට්ස් ගෝ. හරි ෆ්‍රෙන්ඩ්ස් ඉතින් මේවා මේ විදිහට නමාගෙන කලින් ඉඳන් නමාගෙන තිබ්බේ. දැන් ඉතින් මේ ටික තියන්න ඕනි මෙන්න මේ විදිහට. ඔයාලා බලා ගන්න. මේ ඉතින් අපේ පළවෙනි ලොග් එක මේක සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. මේ විදිහට අපි මේ ටික තියාගත්තට පස්සේ අපි සෙට් වෙමු. හරි ඉතින් අපි දැන් මේ ටික මෙන්න මේ විදිහට තියාගෙන තියෙන්නේ. දැන් මේවට වහලා දාගන්න ඕනි. අපි දැන් වහලා දාගමු. මේ වහලා දාගත්තී මේ කොළ නමන්නේ නැහැ එකක්වත්. ඒ නිසා මේ කොළ දාන්න ලේසි නමුත් පොඩ්ඩක් අමාරුයි. ෆ්‍රෙන්ඩ්ස් අපි ඉතින් මේ ටික මේ විදිහට තියාගත්තා. දැන් ඉතින් මේ වගේ වහලා දාලා ඉවරයි. අපි දැන් මේක තට්ටු දෙකට හදන්න ඕනි. ඒ නිසා මේ අපි දැන් මේක හදන්න තියනවා. ඒ නිසා ඔන්න ඔය විදිහට තියාගමු මේ ටික. හරි ෆ්‍රෙන්ඩ්ස් ඉතින් ඔන්න මේ ටික හදාගත්තා. දැන් ඉතින් මේ ටික හදාගන්න ඕන ඉක්මනට. ඊට පස්සේ මේ ටික හදලා සෙට් වෙමු. හරි ඉතින් ෆ්‍රෙන්ඩ්ස් ඔන්න ඉතින් අපි හැදුවා මේ ෆයිනල් ලුක් එකට කලින් ලුක් එක. ඔන්න ඉතින් අපි බලමු මේක හදලා තියෙන විදිහ. මේ උඩ වහලේ ගහද්දී ඔයාලා ඇඟිලි දෙකක් විතරක් යූස් කරන්න. නැත්තම් මේ කැඩෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා මේක පරිස්සම් කරන්න ඕන වැඩක්. දැන් ඉතින් මේක අපි හදලා සෙට් වෙමු. ෆ්‍රෙන්ඩ්ස් බලන්න වහලේ ලස්සන නේද? මේ ගෙදර ලස්සන නම් කමෙන්ට් එකකුයි ලයික් එකකුයි දාගෙන යන්න. කැතයි නම් ඉතින් ඔයාලා මේක මොනවත් ඕනේ නැහැ කමෙන්ට් එක දාලා යන්න මේක ඇත්තටම කැතයි කියලා. මේක හදන්න ඉතින් මහන්සි වුණා දාම පොඩි වයසනේ ඉතින් අපිත්. ඒ නිසා මහන්සි වුණා මේක හදන්න ඉතින් මේ වටේ ඩෙකරේෂන් එක දාගෙන අපි සෙට් වෙමු. ඔව් දැන් වටේ ඩෙකරේෂන් එක දාගෙන ඉවරයි. මේ ෆයිනල් ලුක් එක අපි ඉතින් තව ටිකකින් මේකට සමු දෙනවා. එහෙනම් ඒකත් බලන්න. ඔන්න ඉතින් මේකට සමු දෙනවා. මං හිතනවා අද වීඩියෝ එකත් ඔයාලා එන්ජොයි කරන්න ඇති කියලා. මේ අපේ පළවෙනි ලොග්ස් එක. එහෙනම් සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. අදට අපි ගියා මේ ලයන් ප්‍රෝ YT